අයිබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ චැනල් එකට. ඔයාගේ ගෙදරත් පොල් කටු හැඳි වගේම මෙන්න මේ වගේ ලීවලින් හදපු හැටි තියෙනවාද? එහෙමනම් අද වීඩියෝ එක ඔයාට ගොඩාක් වැදගත් වෙයි. අපි හැමෝම දන්නවා කෑම උයනකොට සෞඛ්‍ය ආරක්ෂිත බව රැකගන්න අපි පැරැන්න පාවිච්චි කරපු පොල් කටු හැඳි තරම් වටින දෙයක් තවත් නැහැ කියලා. ස්ටීල් හෝ ප්ලාස්ටික් හැඳිවලට වඩා මේවා සෞඛ්‍යයට ගොඩාක් හිතකරයි. හැබැයි ඉතින් පොල් කටු හැඳි පාවිච්චි කරන අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි කාලයක් යනකොට මේවායේ බැඳෙන තෙල් කුණු, ඒ වගේම විවිධ බැක්ටීරියා වර්ග බැඳිලා වෙනුවත් සම්පූර්ණයෙන්ම නැති වෙලා යන එක. ඉතින් සාමාන්‍යයෙන් අපි සබන් දාලා හේදුවට ඒ තෙල් කුණු සහ බැක්ටීරියා ලේසියෙන් ඉවත් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාට කියලා දෙනවා ගෙදර තියෙන සරල දේවල් කිහිපයක් පාවිච්චි කරලා අපි කිචන් එකේ තියෙන මේ වගේ පොල් කටු හැඳි වගේම ලී හැඳිත් ඉතාමත් හොඳින් පිරිසිදු කරගන්න පුළුවන් සරල ක්‍රමයක්. ඉතින් මේ ක්‍රමය ඔයා අනුගමනය කළොත් ඔයාගේ ගෙදර තියෙන හැඳිවලත් පිරිසිදුකම වගේම කල් පැවැත්ම වැඩි වෙනවා කියලා මම ඔයාට සහතික කරලම කියනවා. එහෙනම් අපි යමුද මේ වැඩේ කොහොමද කරගන්න කියලා බලන්න. අපිට ඉස්සෙල්ලම මේකට අවශ්‍ය වෙනවා උණු වතුර. ඉතින් මම මෙන්න මේ වගේ කෙටල් එකකට පිරෙන්න වතුර එකක් තියලා මේක හොඳින් උතුරව ගන්නවා. ඉතින් මතක තියාගන්න වතුර එක උතුරවපු ගමන් ඔයා භාජනයකට දාගන්න එපා. පොඩි වෙලාවක් තියලා භාජනයකට දාගන්න. ඉතින් අද මම පොල් කටු හැඳි ටික දාලා පිරිසිදු කරගන්නේ මෙන්න මේ භාජනේ. මම මේකට උතුරලා ටිකක් වෙලා තියාගත්ත උණු වතුර ටික මේ විදිහට එකතු කර ගන්නවා. වතුර ටික භාජනයට එකතු කරලාත් විනාඩියක් දෙකක් විතර නිවෙන්න තියලා මම මේකට මුලින්ම එකතු කරගන්නේ බේකින් සෝඩා මේස හැඳි 1/4 වගේ ප්‍රමාණයක්. ඉතින් බේකින් සෝඩා ටික මුලින්ම මෙන්න මේ මද රස්නේ උණු වතුරට එකතු කර ගන්නවා. ඊට පස්සේ මම එකතු කරන්නේ වයිට් විනෙගර්. වයිට් විනෙගර් වලින් මේ මූඩියෙන් 4ක් මම මෙතෙන්දී එකතු කර ගන්නවා. ඉතින් දැන් ඔයාට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් ඔයාගේ ගෙදර වයිට් විනෙගර් නැහැනේ මට මේක මේ විදිහට කරගන්න බැරි වෙයිද කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ ගෙදර තියෙන උයන්න ගන්න විනාකිරි වලිනුත් සාමාන්‍ය විනාකිරි ඒ වලිනුත් ඔයාට මේ වැඩේ මේ විදිහටම කරගන්න පුළුවන්. වයිට් විනෙගර් නැත්නම් ඔයාගේ ගෙදර තියෙන සාමාන්‍ය විනාකිරි මූඩියෙන් 4ක් මෙතෙන්දී ඔයා එකතු කර ගන්න. ඊට පස්සේ මම එකතු කරන ඊළඟ ඉන්ග්‍රීඩියන්ට් එක තමයි ලික්විඩ් ඩිෂ්වොෂ්. ලික්විඩ් ඩිෂ්වොෂ් වලින් මේ මෙස හැන්දෙන් 1/4ක් විතර වගේ එකතු කරනවා. එකතු කරලා මම චුට්ටක් මේ දේවල් හොඳින් කලවම් කර ගන්නවා. ඊළඟට අන්තිම ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට මම දෙහි බෑයක් මෙතෙන්දී එකතු කර ගන්නවා. ඉතින් ඔන්න ඔය වගේ සරල දේවල් කීපයක් විතරමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ වැඩේට. ඉතින් අනිවාර්යෙන් ඔයා සතියට පාවිච්චියට ගන්න ඔයාගේ පොල් කටු හැඳි ඒ වගේම ලී හැඳිත් තියෙනවා නම් මෙන්න මේ ක්‍රමයට සතියට වතාවක් අඩුම තරමේ ඩීප් ක්ලීන් කරගන්න. ඇත්තටම සෞඛ්‍ය ආරක්ෂිත බව 100%ක්ම රැකෙනවා කියලා මට සහතික කරලම කියන්න පුළුවන්. ඉතින් දැන් අපි හදාගත්ත ලික්විඩ් එකට අපේ පොල් කටු හැඳි ටික වගේම මගේ මෙන්න මේ වගේ ලී හැඳකුත් තියෙනවා. මම දවස ගානේ පාවිච්චි කරනවා. ඉතින් ඒ හැඳි ටික ඔක්කොම මේ විදිහට පෙඟෙන්න දාගන්නවා. ඉතින් දැන් එක පැත්තක් දාගෙන මෙන්න මේ වගේ අනිත් පැත්තත් ඔයාට පැය කාල වගේ පැය භාගයක් පෙඟෙන්න දාගන්න පුළුවන්. මොකද මගේ මේ භාජනේ නම් මේ දිග පොල් කටු හැඳ දාන්න ඉඩ මදි නිසා. ඉතින් කොහොම හරි කමන්නේ පැය භාගයක් විතර ඔයා හොඳින් මේ දේවල් මේ වගේ හැඳි ටික පෙඟෙන්න මේ අපි හදාගත්ත මිශ්‍රණේ දාලා තියන්න ඕන. ඉතින් ඔයත් මමත් අපි හැම දෙනාම දවස ගානෙම මේ පාවිච්චි කරන පොල් කටු හැඳි, ලී හැඳි වගේ දේවල් ලික්විඩ් ඩිෂ්වොෂ් එහෙම නැත්නම් විවිධ සබන් වර්ග දාලා හොඳට පිරිසිදු කරනවා. නමුත් බලන්න මේ තියෙන තෙල් පැල්ලම් මං හිතන්නේ ඔයාලට පේනවා ඇති තෙල් පැල්ලම්. මේ තෙල් පැල්ලම් මේ තියෙන තෙල් ඒ වගේම විවිධ බැක්ටීරියා වර්ග අපිට 100% ඒ ක්‍රමයට ඉවත් කරගන්න අපහසුයි. ඉතින් අඩුම තරමේ සතියට වතාවක්වත් ඔයා මේ විදිහට පොල් කටු හැඳි ටික ඩීප් ක්ලීන් කරගන්න උත්සාහ කරන්න. ඔයා උයන කෑමවල සෞඛ්‍ය ආරක්ෂිත බව අනිවාර්යයෙන්ම ඔයාට රැක ගන්න පුළුවන් මේ ක්‍රමේ හරහා. ඉතින් ඊළඟට මම කරන්නේ පොල් ගෙඩියේ මෙන්න මේ කොටස පොල් මුඩු කොටස කියලා අපි කියනවනේ. මෙන්න මේ විදිහේ කොටසක් අරගෙන අපි හොඳින් මේ පෙඟෙන්න දාගත්ත හැඳි ටික නැවත වතාවක් මෙන්න මේ විදිහට
මැදගන්න ඕනේ. ඉතින් ඔයා ස්ටීල් වගේ තියෙන කම්බි වගේ තියනේ වයි මේවා මදින්න යන්න එපා. එනිසා මෙන්න මේ වගේම දෙයක් ස්වභාවික දෙයක් සෞඛ්‍ය ආරක්ෂිත දෙයකින් ඔයා මේ වැඩේ කරගන්න. මොකද මේ හැම දෙයක්ම ඔයා අවසානයට පාවිච්චි කරන්නේ ඔයාගේ ගෙදර අයට කෑම ටික හදන්න පාවිච්චි කරන දේවල් නිසා. ඉතින් මේ යට කොටස් වල සමහර වෙලාවට ඔය බත් එහෙම බැඳිලා රැඳිලා ඒවා වේලුනාම අපිට ඉවත් කරගන්න ගොඩාක් අපහසුයි. ඉතින් ඕවයේ තියෙන විවිධ බැක්ටීරියා වර්ග අපි හරියට පිරිසිදු කරගත්තේ නැත්නම් නැවත වතාවක් අපේ ආහාරවලටම එකතු වෙන්න තියෙන අවදානම වැඩි. ඉතින් මෙන්න මේ වගේ හොඳට හැම අස්සක් මුල්ලක්ම හොඳින් ඔයා නැවත මැද ගන්න, හොඳින් පිරිසිදු කරගන්න. ඊට පස්සේ මම ඔයාලට මේ පෙන්නන්නේ හොඳට වතුරෙන් හොදලා ගත්තට පස්සේ කොහොමද හැඳි ටික කියලා. මං හිතනවා ඇත්තටම ඔයාට වෙනසක් මේ හැඳිවල පේනවා ඇති කියලා. ඊටමත් හොඳින් පිරිසිදු කරගන්න පුළුවන්. කිසිම බයක් නැතුව දැන් මේ වයින් අපිට අපේ කෑම හදාගන්න වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට දෙතුන් පාරක් හොඳට හොදලා හොඳ තද අවුවක දාලා, මේක තද අවුවේ දැන් මම විනාඩි 10ක් විතර හොඳටම ප්‍රමාණවත් දෙපැත්ත හරවලා හොඳ තද අවුවේ ඔයා මේක වේල ගන්න. ඉතින් ඔයාට 100%ක්ම අර මම කලිනුත් කිව්වා වගේම සෞඛ්‍ය ආරක්ෂිත වගේම කල් පැවැත්ම වැඩි හැඳි පාවිච්චියට ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ක්‍රම ඔයා අත්හදා බලනවා නම්. ඉතින් මම හිතනවා අපි හැම දෙනාගේම ගෙදර අනිවාර්යයෙන්ම පොල් කටු හැන්දක් තියෙනවාමයි. ඉතින් මේ පිරිසිදු කිරීමේ ක්‍රමය ඔයාට මට අපි හැම දෙනාටම ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් කමෙන්ට් එකක් දෙන්න කොහොමද වීඩියෝ එක ගැන කියන අදහස් කියලා ඔයාලගේ. ඒ වගේම තව කෙනෙක්ට දැනගන්න ඔයා මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න.